අයිබෝවන් මම දේවි බාලිකා එකේ 2021 අවසාන වාර පරීක්ෂණ පේපර් එක පන්ති දුන්නා ගෙදරදි කරන්න කියලා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු සාකච්ඡා කිරීම තමයි අද දැන් මම මේ වෙලාවේ කරන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලම පේපර් එකයි ඔයගොල්ලෝ එකට ලියපු පිළිතුරුයි අතට ගන්න. ඒතර මම කතා කරද්දී ඔයගලන්ගේ පිළිතුරු වල නිර්වද්‍යතාවය පරීක්ෂා කරගන්න. ඒවයි දෝෂ තියෙනවා නම් හදාගන්න. හරි. මම මුලින්ම පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට යන්න. දැන් ඒකේ අපිට පොඩි සිද්ධියක් දීලා තියෙනවා. සිද්ධිය ඇසුරෙන් තමයි මේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. ඉතින් එතෙන්දි මම දැන් මෙතන සිද්ධිය ඇසුරෙන් තමයි ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. මම එතෙන්දි මුලින්ම සිද්ධිය කියවලා ඉන්නම්. දැන් ඇතරම අපි ඉස්සෙල්ලා ප්‍රශ්නේ බලමුකෝ. හරි. මම කියලා තිනවා කේස් ස්ටඩි එකක් කරද්දී හොඳම විදිය තමයි මුලින් සියලු ප්‍රශ්න කොටස් බැරි වුණත් පළවෙනි ප්‍රශ්න කොටස් කියවලා ඉන්න. කියවලා ඊට පස්සේ ඡේද කියවද්දී ඡේදය තුල ඔයාලට පිළිතුරු හම්බ වෙනවා. මොකද්ද රෝම ඉලක්කම් එකෙන් කියන්නේ? මෙම ව්‍යාපාරය පහත නිර්ණායක අනුව වර්ග කරන්න. මෙම ව්‍යාපාරය පහත නිර්ණායක අනුව වර්ග කරන්න. හිමිකාරීත්වය, අරමුණ, නිෂ්පාදනයේ ස්වභාවය, නිෂ්පාදනයේ අංශ. මෙන්න මේව අනුව වර්ග කරන්න කියලා තියෙනවා. අපි මුලින්ම බලමු ඡේද කියවලා. right. ගෘහ අලංකරණය හා උද්‍යාන සඳහා භාවිතා කළ හැකි කුඩා ශාක වර්ග, පොල්ලෙලි හා මටලු වලින් සාදන ලද බඳුන් වල වගා කර තම නිවස ඉදිරිපිට තනා ඇති ප්‍රදර්ශනාගාරයේ තබා විකිණීම කළ සුමිත් වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ පැලවර්ග අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භා ඇත. කෘෂිකර්මයේ පිළිබඳව උපාධියක් හදාරා ඇති සුමිත් පොහුණු සේවකයන් දෙදෙනෙකුද සමග මෙම ව්‍යාපාරය දැනට අවුරුදු 5ක් තිස්සේ කරගෙන යනු ලබයි. එමෙන්ම රුපියල් 2000ට වැඩි පුද්ගල ඇනවුම් සඳහා බොන්සයි ලෙස සැකසූ පළතුරු සාක්කයක්ද නොමිලේ ලබා දේ. එමෙන්ම අද වන විට තම වෑන් රථයෙන් ශාක වර්ග නිවසටම බෙදා හරින ඔහු හෝටල්, උත්සවශාලා, ආරෝග්‍යශාලා සඳහාද අලංකරණ කටයුතු වලට අදාළ ශාක වර්ග සපයයි. right. රෝම ඉලක්කම් එකෙන් අපිට කියන්නේ පහත නිර්ණායක අනුව මේ ව්‍යාපාරය වර්ග කරන්න කියලා. මුලින්ම හිමිකාරීත්වය. හිමිකාරීත්වය අනුව අපිට කියත හැකි මේක පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාරයක්. මොකද සොමිත්ගේ ව්‍යාපාරය ඒතර හිමිකාරීත්වය අනුව අපිට කියත හැකි මේකේ පෞද්ගලික ව්‍යාපාරයකි කියලා. හරි. එහෙනම් අයන්නේ උත්තරේ අයන්නේ යන්නේ හිමිකාරීත්වය. වට ලියත හැකි පෞද්ගලික ව්‍යාපාරයකි. දෙක අරමුණ. අරමුණ ලාභ ලැබීම. මේකේ කොහෙවත් කියලා නැහැ මේක පිරිවැයට සමාන මිලකට දෙනවා කියලා. එහෙම නැත්නම් සුබ සාධන අරමුණෙන් දෙනවා කියලා කොහෙවත් කියලා නැහෙනි. එහෙනම් මේකේ අරමුණ වෙන්න ඕන ලාභ අරමුණ. එහෙනම් අපි දෙවෙනි එක ලියන්න පුළුවන්. ලාභ අරමුණ සහිත ව්‍යාපාරයකි. ලාභ අරමුණ සහිත ව්‍යාපාරයකි. ඊගවට නිෂ්පාදනයේ ස්වභාවය. යන්න නිෂ්පාදනයේ ස්වභාවය. නිෂ්පාදනයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග තුනයිනේ. ප්‍රාථමික, ද්විතීක, තෘතීක. ඇතරම් මෙතෙන්දි කරන්නේ අර පැලබෝ කිරීම ප්‍රධාන වශයෙන් වෙන්නේ දැන් එතෙන්දි අර මේ පොල් ලෙලිහා මටලු වලින් සාදන ලද බඳුන් වල වගා කළා විකුණනවා කියන කතාව කියනවා. ඉතින් ප්‍රධාන වශයෙන් වෙන්නේ මෙතන පැලබෝ කිරීමනේ නේද? විවිධ පැල වර්ග බෝ කරලා විකුණන එක වෙන්නේ. පැලබෝ කිරීම ගන්නේ ප්‍රාථමික අංශයේ ව්‍යාපාරයක් විදිහට. ඒක නිසා නිෂ්පාදනයේ ස්වභාවය අනුව මේක අයිති වෙන්නේ ප්‍රාථමික අංශයේ ව්‍යාපාරයකි කියන එකට. ප්‍රාථමික අංශයේ ව්‍යාපාරයකි. right. ඊයන්න නිෂ්පාදනයේ අංශ තුනයිනේ තියෙන්නේ. කෘෂි අංශය, කාර්මික අංශය, සේවා අංශය. ඇතරම පැලබෝ කිරීම තමයි මෙතන සිද්ධ වෙන ප්‍රධාන දේ. පැලබෝ කිරීම කියන එක අපි ගන්නේ කෘෂි අංශයේ ව්‍යාපාරයක් විදිහට. එහෙනම් එතන ඊයන්නට එන්නේ කෘෂි අංශයේ ව්‍යාපාරයකි. කෘෂි අංශයේ ව්‍යාපාරයකි. right. අපි එහෙනම් එමු රෝම ඉලක්කම් දෙකට. එකේ අයන්න මොකද්ද කියන්නේ? සොමිත්ගේ ව්‍යාපාරය සපුරන්නේ අවශ්‍යතාවයක්ද උවමනාවක්ද? යන්න කෙටියෙන් විස්තර කරන්න. ඇත්තටම සොමිත්ගේ ව්‍යාපාරයේ විසින් සපුරන්නේ උවමනාවක්. ඇයි අපි එහෙම කියන්නේ?
මේක සපුරා ගැනීම අනිවාර්ය නොවන නිසා. මොකද මොහු කරන්නේ අර තමන්ගේ නිවෙස් අලංකරණය සඳහා නිවෙස් හෝ උද්‍යාන අලංකරණය සඳහා අවශ්‍ය ශාක වර්ග තමයි මොහු විකුණන්නේ. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම සපුරා ගන්න අවශ්‍ය නැහැනේ. සපුරා ගැනීම අනිවාර්ය නම් ඒක අවශ්‍යතාවයක්. සපුරා ගැනීම අනිවාර්ය නැත්නම් ඒක උවමනාවක්. එහෙනම් මේක උවමනාවක්. එහෙනම් මට ලියන්න පුළුවන් රෝමි ලක්කන් දෙකේ අයන්නට උවමනාවකි. උවමනාවකි. කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවනේ. ලියන්න එක යටතේ උවමනාවකි එක යටතේ ලියන්න. මෙහෙම ලියන්න. ගෘහ අලංකරණය සහ උද්‍යාන අලංකරණය ගෘහ අලංකරණය සහ උද්‍යාන අලංකරණය යනු නැත්නම් යන්න ගෘහ අලංකරණය හා උද්‍යාන අලංකරණයේ යන්න සපුරා ගැනීම අත්‍යවශ්‍ය නොවන බැවිනි. සපුරා ගැනීම අත්‍යවශ්‍ය නොවන බැවිනි. සපුරා ගැනීම අත්‍යවශ්‍ය නොවන බැවිනි. සපුර ගන්න එක අත්‍යවශ්‍යයි නම් තමයි අවශ්‍යතාවයක් වෙන්නේ. මේක උද්‍යාන අලංකරණය කියන්නේ අනිවාර්යෙන් සපුර ගන්න ඕන එකක් නෙමෙයිනේ. ඒකෙන්ද ඒක උවමනාවක්. අපි කිව්වා උවමනාවකි හේතුව කිව්වා ගෘහ අලංකරණය හා උද්‍යාන අලංකරණය සපුරා ගැනීම අත්‍යවශ්‍ය නොවන බැවිනි. රයිට්. රෝමි ලක්කන් දෙකේ ආයන්නට එන්න. ආයන්නට පාරිභෝගික ප්‍රවර්ධනයට අමතරව පාරිභෝගික ඉල්ලුම වැඩි කිරීමට යොදාගෙන ඇති උපක්‍රම දෙකක් ලියන්නලු. පාරිභෝගික ඉල්ලුම වැඩි කරගන්න යොදාගෙන තියෙන උපක්‍රම දෙකක්. එකක් තමයි තමන්ගේ වෑන් රථයෙන් පාරිභෝගිකගේ නිවෙස් වලටම ගිහිල්ලා විකුණන එක. එතකොට පාරිභෝගිකට පහසුවක් සැලසෙනවනේ. පාරිභෝගිකගේ පහසු දෙසා නිවෙස් වලටම ගිහින් විකුණනවා. එක එකක්. අපි ඒක ලියාගෙනමුකෝ. රෝමි ලකන් දෙකේ ආයන්නට ලියන්න එකක්. තම වෑන් රථයෙන් ගනුදෙනුකරුවන්ගේ නිවෙස් වලටම බෙදා හැරීම. නිවෙස් වලටම බෙදා හැරීම. එතකොට මෙයා එයාගේ ඉල්ලුම වැඩි කරගන්නේ කියන්නේ පාරිභෝගික ඉල්ලුම වැඩි කරගන්න යොදාගෙන තියෙන තව උපක්‍රමයක් විදිහට මොකද්ද කියන්න පුළුවන්? අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භීම. දැන් මෙයා ප්‍රදර්ශනාගාරික තියාගෙන විතරක් නෙමෙයි අන්තර්ජාලය හරහාත් විකුණනවා. එතකොට මෙයාට අවකාශය තුල තව අලුත් ගණුම්කරුවෝ හම්බ වෙනවා. අලුත් ගණුම්කරුවෝ හම්බ වෙනවා. දුරස්ත වින්න අයට උනත් අන්තර්ජාලය හරහා එයාගෙන් පැල ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඒක තව උපක්‍රමයක්. ලියන්න එහෙනම් දෙවෙනි එක අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භීම. අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භීම. අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භීම. රයිට්. ලියන්න එපා. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේක තියෙනව නේද? එමෙන්ම රුපියල් 2000ට වැඩි පුද්ගල එනවුම් සඳහා බොන්සායි ලෙස සැකසූ පළතුරු සාකයක් නොමිලේ දෙනවා කියලා. පළතුරු සාකයක් නොමිලේ දෙනවලු. ඒක ලියන්න එපා. ඇයි දන්නවද? ප්‍රශ්නේ අහද්දි කියලා තියෙනවා පාරිභෝගික ප්‍රවර්ධනයට අමතරව ඉල්ලුම වැඩි කරන්න යොදාගත් උපක්‍රමයක්. උපක්‍රම දෙකක්. අපි දැන් දෙකක් ලිව්වනේ. දැන් යම්කිසි ප්‍රධාන නිෂ්පාදිතයක් සමග
තවත් අමතර නිෂ්පාදිතයක් දෙනවා නම් ඒක පාරිභෝගික ප්‍රවර්ධනයක්. ඒක නිසා ඔය බොන්සායි පැලය දෙන එක බොන්සායි ක්‍රමයට හදපු ශාඛය දෙන එක පාරිභෝගික ප්‍රවර්ධනයක්. මෙතන හන්නේ පාරිභෝගික ප්‍රවර්ධනයට අමතරව දෙන ඒවා. ඒක නිසා ඒක ලියන්න එපා. අපි ලියපු දෙක හරි. right. දැන් රෝම ඉලක්කම් 3ට එන්න. ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. 3 අයන්න. වර්තමානයේ වන විට මෙම ව්‍යාපාරය තුල ඔබ දකින තර්ජන දෙකක් හා ශක්තියින් දෙකක් ලියන්න. අපි ලියමු ශක්තියින් දෙකක් ඉස්සෙල්ලා. මේ ව්‍යාපාර ශක්තියින් ලියමුකෝ. ලියන ශක්තියින්. ඉතා පැහැදිලිව ඔයාට පේනවා පටන් ගනිද්දිම කියනවා මේ ව්‍යාපාරයේ අයිතිකරුවා සුමිත්නේ. එයාට මේ කෘෂිකර්මයේ පිළිබඳ උපාධියකුත් තියෙනවලු. ඉතින් මෙයා පැලබෝ කරන එකනේ ප්‍රධාන ව්‍යාපාරේ. ඉතින් කෘෂිකර්ම උපාධියක් තියෙනවා කියන්නේ මෙයාට ශ්‍රේෂ්ඨය ගැන හොඳ දැනුමක් තියෙනවා. අන්න ඒක ශක්තියක්. ඒ එක්කම පුහුණු සේවකයොත් ඉන්නවලු මෙයාට. ඉතින් පුහුණු සේවකයොත් ඉන්න එක මොකද්ද? තව ශක්තියක්. අනිත් එක කියනවා අවුරුදු 5ක් තිස්සේ මේක කරගෙන යනවලු. අවුරුදු 5ක් තිස්සේ කරගෙන යනවා නම් පළපුරුද්දක් තියෙනවා. එහෙනම් අන්න පළපුරුද්ද තියෙනවා. පුහුණු සේවකයෝ ඉන්නවා. එයාට උපාධියකුත් ඒ කියන්නේ හොඳ දැනුමකුත් තියෙනවා. ඒවා තමයි ශක්තියින්. එහෙනම් අපි ශක්තියින් ටික ලියලා ඉමු. රෝම ඉලක්කම් 3 අයන්නට ලියන්න ශක්තියින්. 1 ශ්‍රේෂ්ඨ පිළිබඳව සුමිත්ට මනා දැනුමක් පැවතීම. ශ්‍රේෂ්ඨ පිළිබඳව සුමිත්ට මනා දැනුමක් පැවතීම. ශ්‍රේෂ්ඨය පිළිබඳව සුමිත්ට මනා දැනුමක් පැවතීම. ඕන්නම් ඔයාට වරහන් ඇතුලේ ලියන්නත් පුළුවන් කෘෂිකර්ම උපාධියක් පැවතීම කියලා. ලියන්න තිබුණා ඕන්නම් කෘෂිකර්ම උපාධියක් පැවතීම කියලා. දෙවැනි ශක්තිය ලියන්න පුහුණු සේවකයන් සිටීම. ඒකත් ශක්තියක්. පුහුණු සේවකයන් සිටීම. තුන්වෙනි එක වසර 5ක පළපුරුද්දක් පැවතීම. වසර 5ක පළපුරුද්දක් පැවතීම. හරි. අපි ඊගාවට යම් තර්ජන වලට මේකේ තර්ජනත් අහනවනේ. හරි. දැන් මෙයාට එල්ල වෙන්න පුළුවන් තර්ජන මොනවද ඔයාලට හිතෙන්නේ? දැන් මෙයා ශාක වර්ග අලෙවි කරන්නේ පොල්ලෙලි හා මටලු වලින් සාදන ලද බඳුන් වලනේ. ඉතින් යාට එන්න පුළුවන් එක තර්ජනයක් තමයි සැපයුම් කරුවෝ හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. දැන් පොල්ලෙලි පොල් මටලු වගේ දේවල් සපයන සැපයුම් කරුවන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක මේ වගේ දේවල් සාර්ථක වෙනකොට තව තරඟ කරුවෝ මෙයාට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තියුණු තරඟයක් ඇති වුණොත් ඒකත් මෙයාට තර්ජනයක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ අන්තර්ජාලය ඔස්සේ විකුණනවනේ. එතකොට එන්න පුළුවන් තර්ජනයක් තමයි තාක්ෂණික බිඳවැටීම්. දැන් විදුලිය විසන්ධි වීම, අන්තර්ජාලය බිඳවැටීම්, ඒ වගේ අවස්ථාවලදීත් මෙයාගේ ව්‍යාපාරයේ විශේෂයෙන් අන්තර්ජාලය හරහා කරන අලවිය අඩපණ වෙන්න පුළුවන්. එන ලියන්න එකක් තමයි තාක්ෂණික බිඳවැටීම් සිදුවිය හැකි වීම. තාක්ෂණික බිඳවැටීම් සිදුවිය හැකි වීම. තාක්ෂණික බිඳවැටීම් සිදුවිය හැකි වීම. දෙවැනි එක පොල් මටලු වැනි දෑ සම්බන්ධයෙන් ගැනුම්කරුවන් සොයා ගැනීම අපහසු වීම. පොල් මටලු වැනි දෑ සම්බන්ධයෙන් සැපයුම්කරුවන්. මෙයානේ ගැනුම්කරුවා, මෙයා නිෂ්පාදනය කරන්නේ. පොල් මටලු වැනි දෑ සම්බන්ධයෙන් සැපයුම්කරුවන්. හිඟවිය හැකිවීම. එහෙම ලියන්නකො සැපයුම්කරුවන් හිඟවිය හැකිවීම. තව එකක් ලියන්න
තියුණු තරංගයක් ඇතිවිය හැකිවීම. තියුණු තරංගයක් ඇතිවිය හැකිවීම. තියුණු තරංගයක් ඇතිවිය හැකිවීම. මොකද විශේෂයෙන් අන්තර්ජාලය හරහා විකුණනකොට වෙළඳපොළ අවකාශය කියන්නේ පුළුල් එකක්. ඒක ඇතුළේදී මේ ක්‍රමයටම මේ දේවල් විකුණන තවයි ඉන්න පුළුවන්. ඒතර ඒගොල්ලොත් එක තරගයක යෙදෙන්න වෙනවා. ඒ නිසා තියුණු තරගයක් ඇති වෙන්න පුළුවන්. හරි. ඊගවට අපි යන් ආයන්නට තුනේ ආයන්නට මෙම ව්‍යාපාරය රටේ ආර්ථික සංවර්ධනයට දායක වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මේ ව්‍යාපාරය රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන්නේ කොහොමද අහනවා. එකක් තමයි දලදේශීය නිමෝම නංවන්න දායක වෙනවා. ඇයි මේගොල්ලෝ නිෂ්පාදනයක් කරනවනේ. තව එකක් තමයි රැකියා අවස්ථා සපයලා තියෙනවා. ඇයි මෙතන කියනවනේ පොහුණු සේවකයෝ මෙයා යොදා ගන්නවා කියලා නේද? පොහුණු සේවකයෝ දෙන්නෙක්. එතන මෙයා රැකියාත් සපයලා තියෙනවා. අනිත් එක දේශීය සම්පත් භාවිතය. දේශීය සම්පත් භාවිතය විශේෂයෙන් පොල් ලෙලි පොල් මටලු වගේ දේවල් ගොඩක් වෙලාට ඉවත දාන ඒවා. ඒ ඉවතලන දේශීය සම්පත් මෙයා පාවිච්චි කරලා නිවමක් කරනවා. අන්න දේශීය සම්පත් භාවිතයට ගන්නවා. තව එකක් තමයි විදේශ විනිමය උපයන්න පුළුවන්. විදේශ විනිමය උදාහරණයක් විදිහට මේ අන්තර්ජාලය හරහානේ විකුණන්නේ. ප්‍රදර්ශනාගාරය තියලා විකුණනවා. අන්තර්ජාලය හරහාත් විකුණනවා. අන්තර්ජාලය හරහා විකුණනකොට විදේශිකයන්ට පවා මෙයාගේ භාණ්ඩ විකුණ ගන්න අවස්ථාවක් ලැබෙනවා. අන්න එතකොට විදේශ විනිමය උපයන්නත් මෙයා දායක වෙනවා. ඔන්න ඔය විදිහට තමයි රටේ ආර්ථික සංවර්ධනයට මෙයා දායක වෙන්නේ. එනලියන් එක දල දේශීය නිමෝමට දායක වීමෙන්. රෝමි ඉලක්කම් 3 ආයන්නට දල දේශීය නිෂ්පාදනයට දායක වීමෙන්. දෙක රැකියා අවස්ථා සැපයීමෙන්. රැකියා අවස්ථා සැපයීමෙන්. රැකියා අවස්ථා සැපයීමෙන්. 3 දේශීය සම්පත් භාවිතා කිරීමෙන්. පොල්ලෙලි පොල් මටලු වගේ ඉවතලන ඒවා මෙයා පාවිච්චි කරලා ඵලදායි දෙයක් කරනවා. දේශීය සම්පත් භාවිතා කිරීමෙන්. අනිත් එක විදේශ විනිමය ඉපීමෙන්. විදේශ විනිමය ඉපීමෙන්. විදේශ විනිමය ඉපීමෙන්. මම ඔයගලන්ට කිව්වා මේ අන්තර්ජාලය හරහා විකුණන හින්දා මෙයාට විදේශිකයන්ට පවා මේ විසිතුරු පැල අලෙවි කරන්න පුළුවන්. එහෙම වුණොත් විදේශ විනිමය උපයලා ඒගෙනුත් මෙයා රටේ ආර්ථිකයට දායක වෙනවා. right. අපි යන් රෝමි ඉලක්කම් 4ට ඒකේ අයන්න මෙම ව්‍යාපාරය යොදවා ඇති නිෂ්පාදන සාධක 4ක් නම් කර උදාහරණ දෙන්න. අපි මුලින්ම ලියමුකෝ ශ්‍රමය. නිෂ්පාදන සාධක 4ක් දක්වලා උදාහරණ දෙන්නලු. මේ සිද්ධියෙන් උදාහරණ දෙමු. ලියන්න ශ්‍රමය. කෙටි ඉරක් ගන්න. මොනවද ශ්‍රමයට දෙන්න පුළුවන් උදාහරණ? මෙතන කියනවා සොමිත් පොහුණු සේවකයෝ දෙන්නෙක්ව යොදා ගත්තා කියලා. අන්න එහෙනම් ශ්‍රමයට උදාහරණය තමයි පොහුණු සේවකයන් දෙදෙනා. එහෙනම් ලියන්න කෙටි ඉරක් ගහලා පොහුණු සේවකයන් දෙදෙනා. පොහුණු සේවකයන් දෙදෙනා. හරි. ඊගල යන භූමිය. භූමිය කියන නිෂ්පාදන සාධකය. භූමිය. භූමිය. මොනවද අපිට ඒකට උදාහරණ ගන්න පුළුවන්? සොමිත් පැලබෝ කරන එකනේ කරන්නේ. අන්න එතකොට එයා වගා කටයුත්තට යොදා ගන්න ඉඩම තියෙන්නේ. ඒක භූමියට අයිති. ඊකට වගා කටයුත්තක් කරන්න බෑනේ හිරු එළිය නැත්තම්. නේද? ඉරේලිය නැත්තම් පැල වැවෙන්නේ. අන්න එහෙනම් මෙයාගේ වගා කටයුත්තට යොදා ගන්න හිරු ආලෝකය ඊගාවට ඉඩම ඒව ගන්න පුළුවන් භූමියට නිදසුන් විදිහට. එහෙනම් ලියන්න භූමිය කියන එකට ඉස්සරහින් කෙටි ඉරක් ගහලා ලියන්න උදාහරණ. වගා කටයුතු සිදු කරන සහ
ප්‍රදර්ශනාගාරයේ පිහිටි ඉඩම වගා කටයුතු සිදු කරන සහ ප්‍රදර්ශනාගාරය පිහිටි ඉඩම වගා කටයුතු සිදු කරන සහ ප්‍රදර්ශනාගාරය පිහිටි ඉඩම දෙවැනි උදාහරණය ලියන්න. වගා කටයුතු වලට යොදාගත් හිරු එළිය. හරි. තුන්වෙනි නිෂ්පාදන සාධකය ලියන්න ප්‍රාග්ධනය. තුන්වෙනි නිෂ්පාදන සාධකයේ විදියට ලියන්න ප්‍රාග්ධනය. මොනවද උදාහරණ? ප්‍රදර්ශනාගාරය. මෙයාගේ පැල ප්‍රදර්ශනාගාරයක තියලා විකුණවලු. ප්‍රදර්ශනාගාරය. ඔන්න එක ප්‍රාග්ධන භාණ්ඩයක්. අනිත් එක මෙයා වාහනයකින් ගිහින් දුන්නලුනේ පැල ටික නේද? මෙතන කියනවනේ තම වෑන් රථයෙන් සාක වර්ග නිවසටම බෙදා හරිනවා කියලා. එහෙනම් තව ප්‍රාග්ධන භාණ්ඩයක් තමයි වෑන් රථය. එහෙනම් ලියන්න එකක් ප්‍රදර්ශනාගාරය. අනිත් එක බෙදා හැරීමේ වෑන් රථය. ප්‍රදර්ශනාගාරය අනිත් එක බෙදා හැරීමේ වෑන් රථය. හරි. ඊගාවට ව්‍යවසායකත්වය හතරවෙනි නිෂ්පාදන සාධකයේ විදිහට ලියන්න ව්‍යවසායකත්වය. ව්‍යවසායකයා කවුද මේකේ? සොමිත්නේ. මේක පෞද්ගලික ව්‍යාපාරයක්, තනි පුද්ගල ව්‍යාපාරයක්. එහෙනම් ව්‍යවසායකත්වයේ වෙන්නේ සොමිත්ගේ ක්‍රියාකාරීත්වය. සොමිත් තමයි තීරණ ගන්නේ, එයා තමයි අවදානම් දරන්නේ, එයා තමයි මේ නව ආකාරයකට මේවා සපයන එක කරන්නේ. එහෙනම් ලියන්න සොමිත්ගේ ක්‍රියාකාරීත්වය. හරි. ආයන්න බලන්න. රෝමී ඉලක්කම් 4 ආයන්න. මෙම ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කිරීමට ඔබගේ යෝජනා දෙකක් ලියන්න. මේ ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කරන්න අපෙන් යෝජනා දෙකක් අහනවා. හරි. අපි කියමු. එකක් තමයි සිත් ඇද ගන්නා සුළු ප්‍රචාරණයක් කරන්න ඕන. මෙයාගේ උද්‍යාන අලංකරණයට, නිවෙස් අලංකරණයට සපයන පැල ගැන සිත් ඇද ගන්නා සුළු ප්‍රචාරණයක් කිරීම. ලියන්න එක ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ සිත් ඇද ගන්නා සුළු ප්‍රචාරණයක් සිදු කිරීම. ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ සිත් ඇද ගන්නා සුළු ප්‍රචාරණයක් සිදු කිරීම. සිත් ඇද ගන්නා සුළු ප්‍රචාරණයක් සිදු කිරීම. අපිට තව යෝජනාවක් විදිහට කියන්න පුළුවන්. ජනාකීර්ණ තැන් කීපයක තව ප්‍රදර්ශනාගාර කීපයක් පටන් ගන්න. ඒවයි තියලත් මේවා විකුණන්න කියන එක. එහෙනම් ලියන්න දෙවනි යෝජනාව විදිහට තවත් ජනාකීර්ණ ස්ථාන කිහිපයක් තෝරාගෙන ප්‍රදර්ශනාගාර ඇරඹීම. හරි. තුන්වෙනි එක අහගන්න. මෙයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න අපිට කරන්න පුළුවන් තව යෝජනාවක් තමයි උද්‍යාන අලංකරණයට සාක වර්ග සපයන ගමන්ම උද්‍යාන අලංකරණ කටයුත්තත් කරන්න පටන් ගන්න ඕන. දැන් මේගොල්ලෝ දැනට කරන්නේ උද්‍යාන අලංකරණයට ඕන සාක වර්ග සපයන එක විතරනේ. උද්‍යාන අලංකරණය කරන එකත් මේගොල්ලොම කරන්න පටන් ගන්න ඕන. අන්න තව යෝජනාවක්. ලියන්න
උද්‍යාන අලංකරණ කටයුතු වලටද නැත්නම් උද්‍යාන අලංකරණ කටයුතුද උද්‍යාන අලංකරණ කටයුතුද සිදු කිරීමට යොමු වීම උද්‍යාන අලංකරණ කටයුතුද සිදු කිරීමට යොමු වීම හරි අපි යමු පහේ අයන්නට අවසාන කොටස 5 එකේ අයන්න මෙම ව්‍යාපාරය තුළ ඔබ දකින ලක්ෂණ 4ක් කියන්නලු මොනවද මේ ව්‍යාපාරය ඔයා දකින ලක්ෂණ ව්‍යාපාරික ගති ලක්ෂණ 7ක් තියෙනවනේ මේ ව්‍යාපාරය දකින්නේම කියන්නකෝ ඔයා එකක් තමයි විකුණුමක් හෝ හුවමාරුවක් සිදුවීම මේගොල්ලෝ පැල හදන්නේ මොකටද විකුණන්නනේ එහෙනම් ඔන්න විකුණුමක් සිදු වෙනවා ඊගෙන මේ වෙනුවෙන් මේවා විකුණන්න ඕන නම් මේකට අවශ්‍ය ද්‍රව්‍ය පිටින් ගන්න එපා අන්න භාණ්ඩ හා සේවා ගනුදෙනු සිද්ධ වෙනවා අනිත් එක මෙයා එක ගනුදෙනුවක් විතරක් නෙමෙයිනි කරන්නේ මේක දිගටම පවතින ව්‍යාපාරයක් එහෙනම් ගනුදෙනු අඛණ්ඩව සිද්ධ වෙනවා අනිත් පැත්තට අවදානමකුත් නැද්ද තොරතුරු තාක්ෂණ පද්ධති බිඳ වැටෙන්න පුළුවන් මොනවා හරි වසංගතයක් කෘමි වසංගතයක් හරි ඇවිල්ලා මෙයාගේ අර බෝ කරපු පැල ටික මැරෙන්න පුළුවන් නේද එහෙනම් අපි කියනවා අවදානමක් තිබීම අවදානමකුත් තියෙනවා හැබැයි තව එකක් ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම මෙයාට මේ ව්‍යාපාරේ ලාභය තියෙයි ඒක තමයි ප්‍රදර්ශනාගාරයක විකුණනවට අමතරව අන්තර්ජාලය හරහා විකුණන්න පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අන්න ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. තව එකක් තමයි ආර්ථික කටයුත්තක් වීම. හිඟ සම්පත් පාවිච්චි කරලා තමයි මෙයා මේ ව්‍යාපාර කටයුතු කරන්නේ. අනික උවමනා නිර්මාණය කිරීම. හරි මෙයා මේ ව්‍යාපාර කටයුත්ත හරහා උවමනා නිර්මාණය කිරීමකුත් කරනවා. එහෙනම් අපි දන්නවා ව්‍යාපාරික ගති ලක්ෂණ ටික. ඒ ටික ඔක්කොම මේ ව්‍යාපාරෙත් තියෙනවා. එන ලියන්න පහේ අයන්නට විකුණුමක් සිදුවීම මම හුවමාරු කතාවක් කියන්නේ හේතුව මෙතන විකිණීමන්නේ සිද්ධ කරන්නේ විකුණුමක් සිදුවීම දෙක භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම දෙක භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම තුන අවදානමක් පැවතීම හතර ලාභයෙන් අභිප්‍රේරණය වීම පහ ගනුදෙනු අඛණ්ඩව සිදුවීම පස්වෙනි එක ගනුදෙනු අඛණ්ඩව සිදුවීම පස්වෙනි එක ගනුදෙනු අඛණ්ඩව සිදුවීම හයවෙනි එක විදිහට ලියන්න ආර්ථික කටයුත්තක් වීම හත උවමනා නිර්මාණය කිරීම ඉතින් මෙතන ඇවිත් හතරයි ඔය හතරයි ලියන්න ඕන ඔය හතෙන් ඔය මම දීපු හතෙන් ඕන හතරකට ලකුණු හම්බ වෙනවා අපි ආයන්නට පහේ ආයන්න මෙම ව්‍යාපාරයේ පැවතිය හැකි පරමාර්ථ දෙකක් වරද්ද ගන්න එපා අහන්නේ අරමුණු නෙමෙයි අහන්නේ පරමාර්ථ එහෙනම් පරමාර්ථය කියන්නේ ආ දන්නවා දිගු කාලය තුල ආයතනය ළඟා කරගන්න බලාපොරොත්තු වන දේවල් පුළුල් ලෙස දැක්වීම. කාලය කියන්න බෑ. ඒ කියන්නේ පරමාර්ථ දක්වද්දී කාලය සඳහන් කරන්න බෑ. ප්‍රමාණයක් සඳහන් කරන්න බෑ. ඒව ඔළුවේ තියාගෙන උත්තරේ දෙන්න. එහෙනම් මොනවද මේ ව්‍යාපාරයට තියෙන්න පුළුවන් පරමාර්ථ වෙන්නේ? ලාභ උපරිම කිරීම. තව එකක් විකුණුම් උපරිම කිරීම. තව එකක් වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. අන්න ඒ වගේ දෙකයිනේ ඇහුවේ. එන ලියන්න ලාභ උපරිම කිරීම. දෙක විකුණුම් උපරිම කිරීම. තුන්වෙනි එක
වෙළඳපොළ කොටස වර්ධනය කිරීම. වර්ධනය කර ගැනීම. වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. උත්තර දෙකයි ඇහුවේ අපි තුනක් කිව්වා. වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. හරි. එමනම් අපි මේකේ පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කතා කළා. මම දෙවනි ප්‍රශ්නේ ආයි වෙනම වෙලාවක මේ වගේ සාකච්ඡා කරන්න. හරි. එමනම් අයබෝවන්.